guys, welcome to my channel. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එක ලංකාවේ ඉන්න ඔයාලට කරන්න ඕනේ කියලා. ඉතින් කවුරු හරි කැමති නම් සිංගප්පූරු ඉඳලා මැලේසියාවට එහෙම නැත්නම් මැලේසියාව ඉඳලා සිංගප්පූරුවට comfortably luxury විදිහට බස් එකේ travel කරන්න එනම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකේ මම පෙන්නන්නේ කොහොමද සිංගප්පූරු වල ඉඳලා කුවාලාලම්පූර් වලට බස් එකේ travel කරන්න කියලා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න, කමෙන්ට්ස් වල දාන්න. මම පුළුවන් විදිහට ඔයාලට දන්න විදිහට උත්තර දෙන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ බස් සර්විස් එක අපි බුක් කරේ ඔන්ලයින් සයිට් එකකින්. ඒකේ නම තමයි www.transstar.travel කියන සයිට් එක. ඉතින් එක්කෙනෙක්ට SGD 80ක් වගේ charge වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 17000ක් වගේ එක්කෙනෙක්ට charge වෙනවා. ඉතින් මේකට included ඔයාට meal එකක්, ඒ වගේම baggages දෙකක්. ඒ කියන්නේ 15 kg check-in baggage එකක් වගේම තව පොඩි hand luggage එකක් වට අරන් යන්න පුළුවන්. ඉතින් ඉතුරු විස්තර ටික අපි වීඩියෝ එකත් බලන ගාම කතා කරමු. ඉතින් අපිට පිකප් පොයින්ට් එකට උදේ 8:45ට වගේ එන්න කියලා තිබ්බා. ටයිම් එකයි පිකප් පොයින්ට් එකයි අපි බුකින් එක දාද්දි සිලෙක්ට් කරන්න පුළුවන්. මුලින්ම පොඩි බස් එකක් එනවා අපිව පික් කරන්න. මොකද ගොඩක් අය යන නිසා බස් දෙකකින් වගේ කට්ටිය එකතු කරගෙන තමයි අර ලක්ෂරි කෝච් එකට දාන්නේ. ඉතින් මෙතනදී පොඩ්ඩක් හිතුවට වඩා වෙලා ගියා. හැබැයි යාලා ගානට ඔක්කොම වගේ යන අය චෙක් කරලා පික් කරා. මෙන්න මේක තමයි අපි යන බස් එක, ෆස්ට් ක්ලාස් සොලිටර් සූට්ස් කියන එක. ඉතින් මේක ඩබල් දෙක බස් එකක්, ගොඩාක් ලොකුයි. මේකේ වෙනම කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා අපේ ලගේජස් දාන්න, ඒ කියන්නේ චෙක්-ඉන් එක. ඉතින් අපි ගිහින් බලමු ඇතුළ මොන වගේද කියලා. සීට් එහෙම බැලුවාම ඔයාලට පේනවා ඇති ගොඩක් ලොකුයි. පේනා වගේම ඒක ඇත්තටම හොඳට කම්ෆර්ටබලි තියෙනවා. මෙන්න මේ වගේ ටීවී එකක් හැම සීට් එකකටම වගේ තියෙනවා. ඒක අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. ඒතකොට පේනවා ඇති මෙතන බටන්ස් වගේක් තියෙනවා. මේකෙන් මසාජ් ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන් අපිට කැමති සෙටින් එකකට. ඒ වගේම තමයි සීට් එකත් ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන්. තව සීට් එක පහළ charging outlet එකකුත් තියෙනවා. ඉතින් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා අපිට. ඉතින් මේ බස් එකේ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි එකක් කියන්න ඕනේ. ඒගොල්ලෝ හොඳට කට්ටිය ඇවිල්ලාද නැද්ද කියලා චෙක් කරලා ඔක්කොම හැබැයි පික් කරගෙන තමයි දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ. අපි මේ මුලින්ම යන්න හදන්නේ තුවාස් චෙක් පොයින්ට් එකට. ඒ කියන්නේ අපේ සිංගප්පූරුවේ ඉමිග්‍රේෂන් එකෙන් ඩිපාර්චර් එක ක්ලියර් කරන තැන තමයි තුවාස් චෙක් පොයින්ට් කියලා කියන්නේ. දැන් අපි එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම අපිට මෙතන තියෙන්නේ પાස්පෝර්ට් එක ස්කෑන් කරන්න විතරයි. ඒක හරිම ලේසි. මොකද පෝලිං වල ඉන්න ඕනේ නැහැ. ඉක්මනටම කට්ටිය එහෙම යනවා. ඉතින් මෙතනදී අපේ ලගේජ් එහෙම පෙන්වන්න ඕනේ නැහැ. මොකද අපි මේ ඩිපාර්චර් එක නිසා අපිට ලගේජ් එහෙම පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. හරි, දැන් ඒ වැඩේ ඉවරයි. අපි ඊට පස්සේ මැලේසියාවට කනෙක්ට් වෙන පාලම උඩින් තමයි මේ යන්න හදන්නේ. ඉතින් මේ බ්‍රිජ් එකට කියන්නේ තුවාස් සෙකන්ඩ් ලින්ක් කියලා. මට මතක හැටියට මේ පාලම හදලා තියෙන්නේ 1998. සිංගප්පූරු වල ඉඳන් මැලේසියාට වගේම අනිත් පැත්තටත් හැමදාම travel කරන අය ඉන්නවා. ඉතින් ෆ්ලයි කරන ලොකු වියදමක් යන නිසා මේ ඔප්ෂන් එක ගොඩක් වටිනවා. තව ජොහෝර් සිංගප්පූරු කෝස්වේ කියලා ලයින් එකක් තියෙනවා. ඒක මෝටර්වේ ප්ලස් රේල්වේ ලයින් එකක්. ඒකෙනුත් ගොඩක් අය travel කරනවා රටවල් දෙක අතර. ඉතින් ඇත්තටම ට්‍රැෆික් එකත් අවම කරන්න තමයි මේ බ්‍රිජ් එක හදලා තියෙන්නේ. ඔන්න දැන් අපි ආවා මැලේසියන් ඉමිග්‍රේෂන් එකට. මෙතනදී අපේ hand and check-in luggage එළියට අරන් චෙක් කරන්න දාන්න ඕනේ. බස් එකේ කිසිම දෙයක් තියාගන්න බෑ. ඒ වගේම අපේ වීසා එක සහ මැලේසියා ඩිජිටල් අරයිවල් කාඩ් එකත් මෙතනදී චෙක් කරනවා. ඔන්න දැන් ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා රිලැක්ස් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ දැන් චෙක් කරනවා සීට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්ද කියලා. ඒක වැඩ කළා. ඒ වගේම මේ මසාජ් ඔප්ෂන් එකත් වැඩ කළා. ගොඩක් දුර යන්න තියෙන නිසා මේ වගේ පොඩි මසාජ් එකක් දාගෙන යද්දි ඉතින් ඇත්තටම ඇඟටත් හොඳයි. ලක්ෂරි කෝච් එකක යද්දි තියෙන වාසිය ඔක තමයි. ඒ කියන්නේ හොඳ සැපට අපිට යන්න පුළුවන්.
ස්පෙෂලි වයසක අය එහෙම යනකොට නෝමල් බස් එකේ යනවා වගේ නෙමෙයි. හොඳට ඉඩ තියෙනවා. කකුල් දෙක තද කරන් යන්න ඕනෙත් නෑ. ඉතින් මේ වගේ ට්‍රැවල් ඔප්ෂන් එකක් ගොඩක් වටිනවා. දැන් වෙලාව 10 මාර විතර වගේ බස් එක මෙන්න මේ ෂොප් එක ළඟ නැවැත්තුවා අපේ මීල්ස් පික් කරන්න. මං කියවනේ මේ බුකින් එකට මීල්ස් ඉන්ක්ලූඩඩ් කියලා. හැබැයි ඔයාලට ඩයටරි රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා නම් ඒක කලින් යාලට කියන්න ඕනේ. එතකොට ඒකට හරියන මීල් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් උදේට අපි ලොකුවට කෑවෙත් නැහැ. ඉතින් දැන් නම් අර මීල්ස් ටික අරන් එද්දි පොඩි බඩගින්නක් වගේත් ආවා. To Kuala Lumpur. Our coach captain for today's Mr. Logis and Shiva, and I'm Darwin, your cabin crew on duty. Our journey to Kuala Lumpur will take approximately 5 hours, depends on traffic jam, and will be transit for 10 minutes toilet break at selected rest area. All passengers are advised to fasten your seatbelt while seated. If there is any emergency, please proceed to the nearest exit. If you need any assistance, please do not hesitate to let us. On behalf of Trans Express, we wish you a pleasant journey. Thank you. ඉතින් ඔයාලට ඇහුණනේ announcement එක fly කරනවා වගේම තමයි එකම වෙනසකට තියෙන්නේ අපි යන්නේ බිමි. දැන් ඔන්න මටයි හස්බන්ඩ්ටයි ටිකක් විතර කම්මැලි කෑම නැතුව. කම්මැලිකම යන්නත් එක්ක මම TV එක on කරලා බලුවා මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඒකේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති එක එක જાතියේ ෆිල්ම්ස් එහෙම තියෙනවා බලන්න අපිට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. හැබැයි අපිට ඉයර්ෆෝන්ස් නම් හම්බුනේ නැහැ. ඉතින් ඒ වැඩේ මම අතෑරලා දැම්මා. මට ඇත්තටම අහන්නත් බැරි වුණා යාළුවගෙන් ඉයර්ෆෝන්ස් දෙන්නේ නැද්ද කියලා. මම ඉතින් මගේ ඉයර්ෆෝන්ස් වලට බ්ලූටූත් කනෙක්ට් කරගෙන බලන්න බැලුවා. ඒත් ඒක හරි ගියේ නැහැ. ඒ වගේම මට කියන්න අමතකුණා මේ බස් එකේ Wi-Fi තියෙනවා කියලා. ඉතින් ඔයාලට ෆෝන් එකේ වුණත් මොනවා හරි බල යන්න පුළුවන්. ඒක නිසා මේක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ෆයිනලි කෑම දෙන ටයිම් එක ආවා. ඉතින් ආසාවෙන් බලන් ඉන්න අපිට මොනවද හම්බෙන්නේ කියලා. මම කොහොමත් ෆ්ලයි කරද්දි ෆ්ලයිට් ෆුඩ් කන්න ගොඩක් ආසයි. ඉතින් බස් එකේ යනවා කියලාත් ලොකු වෙනසක් නැහැ. මේ මීල් එකට කියන්නේ නාසි ලෙමක් කියලා. ඒක මැලේසියන් ඩිෂ් එකක්. පොල් කිරි දාලා හදපු බත් එකක් තියෙනවා. ඒකම එග් එකක්, එතකොට චිකන්, හාල්මැස්සෝ and peanuts එක චිලි සම්බල් එකක් තියෙනවා. කෑම එක ගොඩක් රසයි. ඔයාලට පේනවා ඇති මං ඔක්කොම කාලා තියෙන්නේ. මීල් එකෙන් පස්සේ මට කොෆි එකක් හම්බුණා. ඒකත් ෂේප් හොඳට තිබ්බා. මං ඉතින් මේ වෙලාවේ සින්දුවක් අහගෙන මගේ කොෆි එකත් බිබී වටේ ලස්සන බල යනවා. ඉතින් අද පොඩි වැහි කලුවකුත් තියෙනවා. ඒ වෙදර් එකත් එක්ක මේ කොෆි එක මාරම ෂෝක්. ටික වෙලාවකින් මම දන්නෙත් නෑ මට හොඳටම නිින්ද ගියා. ඇහැරෙනකොට වෙලාව 1:10ට වගේ. ඒ වෙලාව බස් එක නැවැත්තුවා මෙන්න මේ රෙස්ට් රූම් බ්‍රේක් එකට. ඉතින් ටොයිලට්ස් එහෙම හොඳට ක්ලීන් එකට තිබ්බා. ආයෙත් බස් එකට නැගලා 1:00 වගේ අපිට තව ටී කොෆි එකක් බොන්න ඔප්ෂන් එකක් තියෙනවා. මේ වෙලාවේ මං පික් කළේ ටී එකක්. මොකද ඕනට වඩා කොෆි බොන්නත් හොඳ නෑනේ. ඉතින් ඒකත් එක්ක අපිට පොඩි ස්නැක් එකක් හම්බෙනවා. මෙන්න මේ බිස්කට් එකත් ගොඩක් රසයි. දැන් ඉතින් සැපට ආයෙ යන්න තියෙන්නේ. බ්‍රේක් එකෙන් පස්සේ රිෆ්‍රෙෂ් වෙලා මේ වගේ ටී එකක් හම්බුනහම තවත් ෂෝක්නේ. අපේ අම්මලාත් අපිත් එක්ක KL වලට යනවා. අර පිටිපස්සේ පේන්නේ අපේ අම්මා හොඳට බිස්කට් කකා යනවා. ටික වෙලාවකට පස්සේ බස් එක ආයෙත් පොඩ්ඩක් නැවැත්තුවා මෙන්න මේ ෂෙඩ් එක ළඟ තෙල් ගහගන්න. දැන් ඉතින් ඔයාලට පේනවා ඇති මට පොඩ්ඩක් ආයෙ කම්මැලි වෙගෙන එන්නේ. හැබැයි දැන් අපි KL වලට ගොඩක් ළඟ නිසා දැන් බහලා යන්න උවමනාව තමයි ගොඩක්ම තියෙන්නේ. අර ඈතින් පේන්නේ KL ටවර් එක. ඒ කියන්නේ අපි දැන් සිටි එකට ගොඩක් ළඟයි. මේ වෙද්දි වෙලාව හවස 3 පහු වෙලා. ඒ කියන්නේ අපි උදේ පික්කල වෙලේ ඉඳලා පැය 6කට වඩා ගිහින් තියෙනවා. නෝමලි පැය 5ක් වගේ තමයි මේ වගේ ගමනකට යන්නේ. මං කලින් වීඩියෝ එකක් කරලා තිනවා තව ලක්ෂරි කෝච් එකක KL වලට travel කරපු විදිහ. ඒකත් මං description එකේ දාන්නම්. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. overall මේ රයිඩ් එක හොඳයි. කෑම බීම හොඳට තිබ්බා. හැබැයි මං කලින් ගිය කෝච් එකට වඩා මේකේ ගාණ වැඩි. ඒ වගේම වෙලත් ගියා වැඩි. ඉතින් මට ඒක මීට වඩා හොඳයි කියලා හිතෙනවා.
ඔයාලම කම්පෙයාර් කරලා බලන්න මොකද්ද හොඳ කියලා. ඉතින් thank you so much මේ වීඩියෝ එක බලුවට. මොනවා හරි දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තව වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්. bye bye.